පිළිබඳව මැති ඇමතිවරුන් සාකච්ඡා කරා. එතනදී අපි දැක්කා විශේෂයෙන්ම ගම්පල ප්‍රදේශයේ නියෝජනය කරන ඇමතිවරයා മന്ത്രിවරයා සහ පුත්තලම ප්‍රදේශයේ නියෝජනය කරන മന്ത്രിවරයාගේ ප්‍රකාශ. දැන් ඒ ප්‍රදේශවල ජනතාව බොහොම සිත්අවුලෙන් ඉන්නේ. මොකද්ද? ගම්පල ප්‍රදේශයේ නියෝජනය කරන മന്ത്രിවරයා සඳහන් කරා ගම්පල සුද්ධ කරන්න ආවේ රතු හමුදාවට අයත් JVP කොල්ලෝ කෙල්ලෝ කියලා. ඒකට පහුවදාම ගම්පල ප්‍රදේශයේ සිවිල් සංවිධාන ගණනාවක් නිවේදන නිකුත් කරනවා. ඒකෙන් එක නිවේදනයක තියෙනවා 7480ක් ආව දිවයින පුරාම ඉඳලා ස්වච්ඡාවෙන්. ජාත්‍යන්තරයේ පව මවිතයටපත් වුණා ශ්‍රී ලාංකිකයන්ගේ මේ ගුණාංග දැකලා. හැබැයි එතුමා ඒක සඳහන් කරනකොට මම දුටුව ඔබතුමාත් පාර්ලිමේන්තුවේ හිටියා. ඔහු වගකීමෙන් කිව්වේ රතු හමුදාවට අයත් JVP කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා තමයි මේක සුද්ධ කරේ කියලා. රජය විදිහට ඔබතුමාලා ඒක අනුමත කරනවාද ඔහුගේ ප්‍රකාශය? කාමද කිව්වේ? මේ දවස් 3ක් 4ක් විතර ඇති. හරි. ඔහුගේ නම ෆස්මින් ෂරීෆ් ගම්පල ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. කිසිම මේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාවට අමතරව ත්‍රිවිධ හමුදාව, ඒ හමුදාවට අමතරව වෙන හමුදා නැහැ. රතු හමුදා හරි, සුදු හමුදා හරි, කළු හමුදා හරි එහෙම ඒවා නැහැ. තියෙන්නේ ත්‍රිවිධ හමුදාව. ත්‍රිවිධ හමුදාව වැඩ කරා. ස්වේච්ඡා සංවිධාන වැඩ කරා. ඒ සමහර ස්වේච්ඡා සංවිධාන දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ කිසි ભેදයක් නැතුව ජනතාව ගිහිලි තාම ස්වේච්ඡාවෙන් වැඩ කරා. මට මතක නැහැ සමන්ත විද්‍යාරත්න මහත්මයා ඒක රූපයි නාලිකාව ගිහිලා කිව්වා රුපියල් මෙච්චර ප්‍රමාණයක මිනිස්සු ස්වේච්ඡාවෙන් වැඩ කළා තිබෙනවායි කියලා. ඒක අපි අගය කරනවා. ඒක ලඝු කරන්න කාටවත් එහෙම අයිතියක් නැහැ. එහෙම මොන අදහසෙන් කිව්වද කියලා මම දන්නේ නැහැ. කොහොමත් එහෙම රතු හමුදාව ගිහිල්ලා වැඩ කරන්නේ රතු හමුදාවක් ඇත්තෙත් නැහැ. ත්‍රිවිධ හමුදාවයි ස්වේච්ඡාවෙන් වැඩ කරන පුරවැසියෝ තමයි වැඩ කළේ. ප්‍රශ්නයමතුමා ඔබතුමාම පිළිගත්තා පහුගිය සතියේ මම හිතන්නේ පුත්තලම ප්‍රදේශයේ අර වතුර බැස යාමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් පුත්තලම ප්‍රදේශයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එතනට ගිහිල්ලා ඔහු කියනවා මේ ජනතාව නිකන් දන ගහලා වීඩියෝ දාන්න බෙල්ල වෙනකන් වතුර තියනවා කියලා බොරු ප්‍රකාශ කරනවා කියලා ඔහු පාර්ලිමේන්තුවේ සඳහන් කරනවා. අපි ඊයේ දිනේදී වනාත විල්ලුවට ගියා. තාම මෙච්චරක් වතුර තියෙනවා. එතකොට දැන් මේ ප්‍රකාශ තුලින් මේ ජනතාව කුපිත වෙලා දැන් අපි දැක්කා ඊයේ ඔහුට සහයෝගය දක්වන අය ගිහිල්ලා වොයිස් කට් ගන්නවා මෙතන മന്ത്രിවරයා ආවද අරයා ආවද මෙයා ආවද ඒ ආදී කරුණු. හැබැයි මේ දෙපළම ආණ්ඩුවේ වගකිව යුතු മന്ത്രിවරු මට ඔව් පෞගිය දැන් දින 20කට වැඩි කාලයක් තිස්සේ වනාත විල්ලුවේ සිද්ධිය සම්බන්ධව ඔබතුමා මේ කැබිනට් මණ්ඩලයේ දිගින් දිගටම දැනුවත් කරා. මේ වෙනකොටත් ඒ අයට නිසි වගකීම් යුතු නිලධාරීන්ගෙන් වෙන්න ඕන දේවල් උනේ නැහැ. පෞගිය සතියේ තමයි මේ සිද්ධිය දැනුම් දුන්නාට පස්සේ ඔවුන්ට తాවකාලිකව කුලියට ගන්න නිවසක් යන්න තරම් තත්යකට මේ මුදල් ලබා දීමක් කරේ. නමුත් අර පාසල් ළමුන්ට ඉස්කෝලේට යන්න තාම මේ රුපියල් 15000 දීමනාවත් ඒ ග්‍රාම නිලධාරීවරයා තාම ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපි ද්‍රව්‍ය ටික මේ ලිපි ටිකවත් තාම බාර දීලා නැහැ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මාලිමාවේ ඉන්න පුත්තලන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පයිසල් මන්ත්‍රීතුමා ගිය සතියේ මම ගිහලා මේක වාර්තා කරලා වීඩියෝ Facebook පිටුවේ පළ කරාට පස්සේ එතුමා පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා කියනවා මේ අය බොරුවට වීඩියෝ දාන්නේ ධන ඉස්ස ගන්නවත් මෙතන වතුර නැහැ කියලා. මම ඊයේ දවසේ ගියා වනාත විල්ලුවට. ගෙවල් ඔක්කොම සම්පූර්ණයෙන්ම අඩි 20ත් 8ත් අතර ප්‍රමාණයක වතුර වලින් තාමත් යට වෙලා තියෙන්නේ. ඊට අමතරව කතෝලික දේවස්ථානයකුත් එතන තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයා තවමත් කතෝලික අමාත්‍යාංශයටවත් ආගමික කටයුතු අමාත්‍යාංශයටවත් දැනුම් දීලවත් නැහැ මෙතන මෙහෙම දෙයක් සිද්ධ වෙලයි කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සංවාද වලින් අපිට පැහැදිලි වෙනවා අරි තොරතුරු රජයේ නිලධාරීන් කැබිනට් මණ්ඩලයට හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තු ආපදා කමිටුවට ලබා දීලා නැහැ. මේ මිනිස්සු තාමත් අසරණ තත්වයකින් ඉන්නේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඉක්මනින් පියවරක් ගන්න කියලා. දැන් පුත්තලන් දිස්ත්‍රික්කයේ රුපියල් 25000 ලබා දීලා තිනවා ඉල්ලුම් කරපු අයගෙන් 96.5%කට. ඒ වගේම මේ ඇවිල්ලා දෙසැම්බර් 12 වෙනි මේ ජනවාරි 12 වෙනි දිනට රුපියල් 50000 ලබා දීලා තිබෙනවා 71.08%කට. ඒ වගේම රුපියල් 15000 දීමනාව දරුවන්ට ලබා දීලා තිනවා 77%කට. එතකොට සාපේක්ෂව ගත්තොත් පුත්තලන් දිස්ත්‍රික්කයේ සැලකියුතු මට්ටමකට මේ කටයුතු සිදු වෙලා තිබෙන බව පේනවා. ඊටත් වඩා සමහර දිස්ත්‍රික්කවල ඊට වඩා සංඛ්‍යාවේ අඩුවකුත් තිබෙන බව පේනවා. නමුත් පොදුවේ තත්ත්වය තිබෙනවා. හරි. තව විශේෂ මානවල මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් අමතුමා මේ කාරණේ අහන්නේ මම මේ ගල්ලංගුරු නැවක් සම්බන්ධයෙන් කරලිය කතාවක් තිබෙනවා.
මේක ප්‍රමිතියට නැහැ කියන එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ගල් අඟුරු කිලෝ එකක තියෙන්න ඕන කැලරි ප්‍රමාණය 5900 6200ක් අතර වුණාට එවැනි ප්‍රමාණයක නැහැ කියලා මේ චෝදනාවක් තියෙනවා. විශේෂයෙන්ම හිටපු ඇමති චම්පික රණවක මේ පිළිබඳ පැහැදිලි කිරීම කරලා ගණනාවක්ම. මොකක්ද එපතුමා මේකේ දැන් ඇත්තම தත්ත්වය අපිට මේ ගල් අඟුරු පාවිච්චි කරොත් කෝටි 7000ක විතර පාඩුවක් වෙනවා කියලා තියෙනවා. මේ නැව ටෙන්ඩර් කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රමවේදයකින් බැහැරව ඒ කියන්නේ දින 42ක් ලබා දෙන්න ඕන එක දින 21ක් ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ ටෙන්ඩර් කරන්න බලාගෙන හිටපු ඉදිරිපත් වෙන සමාගම් ඉවත් වෙලා තියෙනවා. අන්තිමට ඉන්දියානු සමාගමක් මැදිහත් වෙලා කරපු නිසා මේ දෙවුනේ කියලාත් පාර්ලිමේන්තුවෙත් කතා කරා. මේ ඩී.වී. චානක මන්ත්‍රීතුමාත් මේ ගැන හඬක් නැගුවා. මොකද්ද රජයේ ස්ථාවරය මේ සම්බන්ධයෙන්? එමෙතුමා ගල්ලංගුරුව සම්බන්ධව දැන් කොටෙක්නා වාර්තාව කවද්ද ලැබෙන්න නියමිත. ඒ වගේම මේ ගල්ලංගුරු වල මේ කැලරි වටිනාකම අඩු බව තහවුරු වුණොත් ඒක අසමත් කියලා තහවුරු වුණොත් මොකද්ද ඒ සම්බන්ධව රජය ගන්න පියවර? ඊළඟ කාරණේ තමයි මේ දැන් ණයවර ලිපි සම්බන්ධව කොන්දේසි සම්පූර්ණ කරලා තියෙන හින්දා එහෙම වුණොත් අර චීන නැවට වෙච්ච දේම සිද්ධ වෙයිද? ඒ වගේ ගෙවීමක් ආපහු කරන්න වෙයි. ලක්විජය බලාගාරය වෙත ගල්ලංගුරු නැව් තොගේ මේ ඒම සඳහා මේ ගල්ලංගුරු ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ උපදෙස් මත ලන්සු කැඳවීමේ කාලයක් ලබා දුන්නා. ලන්සුකරුවන් 10 දිනක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ ගල්ලංගුරු සැපයීම වෙනුවෙන් සැපයීම්කරුවන් 20 දෙනෙක්ම ලියාපදිංචි වෙලා තිබෙන්නේ. පිරිවිතර කිසිසේත් වෙනස් කරලා නැහැ. ඒ අතරින් 10 දෙනෙක්ම ලන්සුර ඉදිරිපත් වීමෙන් පෙන්눔 කරනවා කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා නැහැ කියන එක. මොකද 10 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව කාර්ය සාධන මේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කාර්ය සාධන බැඳුම් කරය තැබිය යුතු කාලය ප්‍රසම්පාදන ලේඛනට වෙලා තියෙන්නේ. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ දින ඉඳලා දින 14ක් තුල සැපයුම්කරු කාර්ය සාධන අපකරේ තබලා තියෙනවා. ඒ වගේම මේ ගල්ලංගුරු තොගය සාමාන්‍යයෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් කරනවා අවසාන ගෙවීම කිරීමට පෙර ගොඩ ඒ කියන්නේ මේ ගල්ලංගුරු තොගයේ ගොඩ බෑවහම වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් කරනවා. ඒක කරන්නේ ඇක්‍රේටඩ් ලැබ් එකකින් ප්‍රමිගත ලැබ් එකකින් ගල්ලංගුරු ටොන් මෙට්‍රික් ටොන් 60000න් මෙට්‍රික් ටොන් 5000න් 5000ට අහඹු සාම්පල් 12ක් අරගෙන ඒවා මිශ්‍ර කරලා තමයි මේ අවසාන සාම්පල පරීක්ෂාව කරන්නේ. ඒ වාර්තාව ලැබෙන්නේ ජනවාරි 16 වෙනිදාට. එතකොට මේ ගල්ලංගුරු තොගයට සාමාන්‍යයෙන් 80% ගෙවීම් සිදු කරන්න ඕනකම තිබුණත් තාම ගෙවීම් කළ නැහැ. මේ පරීක්ෂණ වාර්තාව මත තමයි ගෙවීම් කටයුතු සිදු කරන්නේ. හදිසියෙන්වත් මේ ගල්ලංගුරු තොගය ගුණාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා නම් ගුණාත්මකත්වයේ ප්‍රශ්නයක් තිබෙනවා නම් දෙගුණයක දඩමුදලක් අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නිසා කාටවත් තාම මේකෙන් මෙච්චර පාඩුවක් වුණාය කියලා ගණන් හදලා කියන්නට බෑ. ගොඩබෑම් තත්ත්ව පරීක්ෂණ වාර්තාව ලැබුණාට පස්සේ තමයි කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ගල්ලංගුරුව තත්ත්වය මොකද්ද කියන එක. අතවා මේ ගියවර කැබිනට් හමුවේදීත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා මේ විශේෂම අදානි සමාගමට ලංකාවෙන් අපිට ගෙවන්න වෙයිද කියන එක විදුලි අපෘතිය අවලංගු කිරීම නිසා ඇත්තටම මේ එවැනි දෙයක් වෙයිද අපිට ඊයේ සතියේත් පිළිතුරක් ලැබිලා නැහැ මේ සම්බන්ධයෙන් ඔබතුමා විමසලා තියෙනවා කොච්චර මුදලක් අපිට ගෙවන්න වෙයිද මට ඒ ගැන මේ වෙලාවේ කියන්න බෑ තාම එහෙම මට වාර්තාවක් ඉදිරිපත් කළා නැහැ. එතුමනි දැන් කලින් අර ඔබතුමා සඳහන් කරපු මොන හරි තියෙනවද ඒකට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නෙවෙයි මම කතා කරන්න ඉන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට රජයත් අග්‍රාමාත්‍යතුමියත් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ මේ මොඩියුල් එකේ තිබ්බ වැරදි ලින්ක් එකක් නිසා. එතකොට ඒක ඔබතුමාලා මේ වෙනකොට අඳුරගෙන තියෙනවා අමාත්‍යවරිය හෝ අමාත්‍යංශ ලේකම්වරයා නෙවෙයි මේවා සම්පාදනය කරපු නිලධාරීන් තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ. මේක එක කාරණාවක්. මීට කලින් අගමැතිතුමිය පාර්ලිමේන්තුවේදී කරපු කතාවකදී එතුමියට වැරදි තොරතුරු දීලා එතුමිය සහ රජය අපහසුතාවයට පත් කරා. ඒක තව කාරණාවක්. ඊට එහාන් ගියපුවාම ඔබතුමාගේ අමාත්‍යාංශي කෙහෙලිය රඹුක් කරලා ගෙන ආපු ඖෂධම මෙන්න නලින්ද ජාතිසත් ගෙනල්ලා කියලා කිව්වා. ඒ තොරතුරු දුන්නෙත් මේ රජයේ නිලධාරීන්. මේවා
කරන්නේ රජයේ නිලධාරීන් කියන එක පේන්න තියෙනවා මේ වෙනකොට. ඊට කලින් අවුරුද්දේ රජයේ වෙන් කරපු මුදල් ප්‍රතිපාදන 100%ක් වියදම් කරන්නේ නැතුව ඒවා ඉතුරු කරගන්න හෝ සීමා කරගන්න යම්කිසි සීමාවල් හැදිලා තිබුණා. ඒක පිටිපස්සෙත් පේන්න තියෙනවා. මේ කලින් ආණ්ඩුත් එක්ක දේශපාලනය කරපු මුදල් හම්බ කරපු ඩීල් දාපු රාජ්‍ය නිලධාරීන් තාමත් ඉන්නවා ආයතන වල. එහෙම නැත්නම් ඒ ආණ්ඩුව ස්ථාන ගත කරලා තිනවා ඒ තැන් වල. මේක යට තියෙන්නේ ඔබතුමාලා දන්නවද දන්නේ අවධානය යොමු කරලා දන්න ඩීප් ස්ටේට් එකක් පේන්න තියෙනවා දැන් මතුවෙමින් එනවා උඩට. පාතාල රාජ්‍ය. මේ රජයේ ගැන අවධානය යොමු කරලා තියෙනවද දන්නේ මේක පිටිපස්සේ ඉඳගෙන රජයට යම්කිසි විලංගුවක් දාගෙන ඉන්නවා රජය කරන ක්‍රියාකාරකම් ඉදිරියට ගෙනියන්න බැරි වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාලා අවධානය යොමු කරලා තියෙනවද එවැනි ව්‍යාපෘතියක් එහෙම නැත්නම් එවැනි කණ්ඩායමක් මේ පිටිපස්සේ ඉන්නවයි කියලා? ඔබ කියපු කරුණු වැරදි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉමුනෝග්ලෝබින් සම්බන්ධ ප්‍රශ්නය ඒ ආකාරයට මාධ්‍යයට කවුරු රජ නිලධාරියෙක් ප්‍රකාශයට පත් කරේ නැහැ. එක්තරා මාධ්‍ය නාලිකාවක් තමයි ඒ ප්‍රවෘත්තිය විකෘති කරලා ප්‍රචාරය කළේ. ඒක අපේ NMR එකේ හෝ MSD එකේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසි නිලධාරියෙක් කරපු වැඩක් නෙවෙයි. ඉමුනෝග්ලෝබින් කොහොමත් අපි ගෙන්නනවා. ඒ ප්‍රවෘත්තිය විකෘති කරලා මාධ්‍ය ප්‍රචාරය කළා. ඒක රජ නිලධාරියෙක් වරදක් නෙවෙයි. ඒ මාධ්‍ය ආයතන වරදක්. ප්‍රතිපාදන වියදම් කිරීම විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් අපිට ප්‍රාග්ධන වියදම් කිරීමේදී තිබුණු බාධක දෙකක් තිබුණා. එකක් තමයි අයවැය සම්මතුනේ මාර්තු 21 වෙනිදා 2025. ඊළඟට මැතිවරණයක් ආපු නිසා අතරම මැයි මාසේ 6 වෙනිදාන් පස්සේ තමයි මේ ප්‍රාග්ධන වියදම් නිශ්චයාකාර වියදම් කරන්න පුළුවන්කම ලැබුණේ. ඒත් ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයක් ප්‍රතිශතාත්මකව වියදම් කරේ ඒ මාස 6 තුල. ඒ කරේ මේ රජයේ නිලධාරීන්. උදාහරණයක් ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ ඉංජිනේරු අංශය තමන්ගේ ප්‍රාග්ධන වියදම් වලින් 92ක් වියදම් කළා තියෙනවා. අනිත් පැත්තෙන් මේ දිට්ඨා සුලකුණාටුවේදී මේ සහනාධාර බෙදලා මේ සහන ජනතාවට ලබා දීමේදී කාර්යභාරය කරේ රජ නිලධාරීන්. අද උදෑසනත් රීබිල්ඩින් ශ්‍රී ලංකා ලොන්ච් එකේ ජනපතිතුමා ඒ සියලු රාජ නිලධාරීන් අගය කළා. ඉතින් අඩුපාඩුකම් ඇති සමහර තැන්වල. නමුත් මේ රාජ නිලධාරීන් ඊටාම දැඩි කැපවීමක් යටතේ වැඩ කටයුතු කරනවා. ඔබ මේ ඉන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව Tamanට වෙන්කර ප්‍රාග්ධන වියදම් වලින් ගිය වසරේ 92ක් වියදම් කළා තියෙනවා. ඒ නිසා අපි මේ රාජ්‍ය නිලධාරීන් ගැන විශ්වාස කරනවා. රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවා. මේ රාජ්‍ය නිලධාරීන් විසින් මහ ජනතාවට උපරිම සේවාව ලබා දෙනු ඇත අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන යලි අහපු නිසා ඔබ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔය වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් පිළිබඳව බොහෝ කරුණු කාරණා निराකරණය කරගන්න පුළුවන් විපක්ෂයේ විසින් ගේන විශ්වාස භංගයේදී. අපි හිතනවා විපක්ෂයේ විශ්වාස භංග ඉක්මනට ගේන්නේ නැති කියලා. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි ලෑස්ති ජනවාරි මාසයේ 22 සහ 23 කියන දවස් දෙක මේ විශ්වාස භංගයේ විවාදය යෝජනාවට ගන්න. දැන්ට අපි දවස් දෙකකට අපි සූදානම්. දවස් දෙකක් මදි නම් තව දවස් 3ක් දෙන්න පුළුවන්. තියලා මේ විවාදය කරන එක තමයි අපේ බලාපොරොත්තු. විපක්ෂය අගමැතිතුමීට එරෙහිව මේ විශ්වාස භංගය ගෙනාව නම් අපිට අධ්‍යාපන සංස්කරණවල ඇත්ත යථාර්ථය මෙරට ජනතාවට කියන්න පුළුවන්. අපි දැන් බලාපොරොත්තු වෙනවා ජනවාරි 22 23 කියන පාර්ලිමේන්තු දවස්වලදී මේ විවාදය පවත්වන්න විපක්ෂය ඉල්ලා හිටනවා නම් දවස් දෙක මදි කියලා තව දවස් දෙන්න අපි සූදානම්. ඔබතුමාලාට විපක්ෂයේ විශ්වාස භංගය මේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි විශ්වාස භංගය සම්බන්ධයෙන්ම විශේෂම ආණ්ඩුවට බහුතරයක් තියෙන නිසා පැහැදිලිව මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නමුත් ඇමතුමනි අගමැතිට එරෙහිව අධ්‍යාපන ඇමතුමාට එරෙහිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එරෙහිව ඒ වගේම ඔය වගේ විශ්වාස භංග කලිනුත් කිව්වනේ එහෙම මේ වගේ කෙටි කාලීන කාලයක් තුල ඉදිරිපත් වීම ආණ්ඩුවකට කොයි වගේ බලපෑමක්ද වෙන්නේ? එහෙම ඉදිරිපත් වීම සුදුසුයිද? නෑ එතකොට දවස් දෙක ඇතුළත ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඒගොල්ලෝ දන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මේ විෂය නිර්දේශ වල තියෙන ඔක්කොම වැරදි කියන්න පුළුවන් එදාට. මම දන්නේ ඒගොල්ලන්ට දවස් දෙකක් කියන්න තරම් දේවල් තියෙනවද කියලා. නමුත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි ලෑස්තිවට උත්තර දෙන්න. මොකද අපේ බලාපොරොත්තු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉස්සර රහියන එක. මේ දවස් දෙක නෙමෙයි 3 වුණත් අපි ලෑස්ති ඒ වෙනුවෙන් විවාද කරන. අපි මේක ගන්නේ ඡන්දයක් තියලා ආණ්ඩුව දිනනවා කියන පැත්තෙන් නෙවෙයි. ජනතාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු එදරව් කරන්නත් විපක්ෂය කරගෙන යන මේ කඩාකප්පල්කාරී භූමිකාව එදරව් කරන්නත්. අවසන් ප්‍රශ්නය. ඔබතුමා ඊට කලින් පිළිතුරේදී ඔබතුමා සඳහන් කළා මේ ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් හම්බෙච්ච සාකච්ඡාවේදී සඳහන් කරා කියලා. ඒ කියන්නේ ගිය සතියට කලින් සතියේ ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරීන් හම්බෙලා කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබතුමායි
උපුටා ගැනීම කළේ. අද උදේ රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කිරීමේදී ජනපතිතුමා කරපු කතාවෙන් තමයි මම කිව්වේ. ඒ සාකච්ඡාවේදී මම මේකයි ඇහුවේ. ඇත්තටම මීට සතියේ ගිය සතියට කලින් සතිය සමුදා ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට බොහොම බරපතල විදියට මේ අපි දැක්ක නිකන් යම් කිසි ආකාරයක දෝෂාරෝපණයක් වගේ රාජ්‍ය මුදල් වෙන් කරපු මුදල් වැය කරේ නැහැ, හරියට වැය කරේ නැහැ. එතන ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ඔබතුමන්ලා ගෙනාපු අමාත්‍යාංශ මට්ටමින් ජනතාව ගැන හිතලා ගෙනාපු යෝජනා ක්‍රියාත්මක කරන්න මුදල් වැය කරේ නැහැ කියලා. ඒ වැය කරන එක රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම කියලා. එතකොට මම මේ ප්‍රශ්නේ මීට කලින් දවසක ඔබතුමාගෙන් මැහුවාම මෙතනදී දෙසැම්බර් මාස වෙනකම් බලන්නකෝ එතකොට මේ වියදම් වෙලා තියෙන විදිය ගැන දැනගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි ජනාධිපතිතුමා මේ විදිහට රාජ්‍ය නිලධාරීන්ට කියනවා නම් ඔබතුමා කියන කාරණෙත් එක්ක පරස්පරයක් තියෙනවද? ඔබ ඒ අහනකොට ෆයිනෑන්ෂල් ප්‍රෝග්‍රස් එක ඒ අහන කාලේ වෙනකොට මම මතකයි 16 20 වගේ තමයි තිබුණේ. ඒතර මම කිව්වා ඒ කාලේදී ඒ කියන එක සාධාරණ නැහැ. මොකද බිල්පත් ලැබෙමින් පවතිනවා, ගෙවමින් පවතින්නේ. අපිට අවසාන වශයෙන් ගන්න පුළුවන්කම ලැබෙන්නේ සාමාන්‍ය ජනවාරි පළවෙනි සතිය දෙවෙනි සතිය ගියාට පස්සේ කියලා. ඒ අනුව දැන් වාර්තා වෙනවා සමස්ත ප්‍රාග්ධන වියදම් වලින් 65ක් ආසන්න ප්‍රමාණයක් මේ රාජ්‍ය නිලධාරීන් වියදම් කරලා තිබෙන. වෙනදා 41 තමයි උපරිම වශයෙන් වියදම් කරලා තිබුණේ. අනිත් පැත්තෙන් ජනපතිතුමා අවධාරණය කරේ ඔබ තමයි මේ වියදම් කරන්නේ භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරන්නේ අත්‍යවශ්‍ය කරුණු වලට. ඒ අනුව මේ කියන්නේ වැඩක් නැති වැඩවලට මුදල් වියදම් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල්ට මුදල් වියදම් කරන්නේ ඔබ වගකීම් බාර අරගෙන මේ මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න කියන එක. ඒක තමයි ජනපතිතුමා අවධාරණය කරේ. බොහොම හොඳට විද්‍යමාන වුණා ජනාධිපතිවරයා යම්කිසි නොසතුටකින් ඉන්නේ මේ මුදල් වැය කිරීම සම්බන්ධ කියලා. මම ඒකයි මේ පුරුපුණා අහන්නේ. ඔබතුමා කිව්ව ඇත්තටම එතන නොසතුටට වඩා ගිය වසරේදී බලපාපු ප්‍රායෝගික ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් මේ වසරේදී නම් අපි දෙසැම්බර් මාසෙ වෙනකොට අයවැය ඉවර කරගෙන ජනවාරි විතර වැඩ පටන් ගන්න පුළුවන්. අපිට අවුරුද්ද කාලයක් තියෙනවා. ගිය අවුරුද්ද අපිට තිබුණේ මාස 6යි. මේ මාස 6 ඇතුළත තමයි මේ කටයුතු සිදු කළේ සහ අත්ත වශයෙන්ම සමහර තැන්වල වැඩ කටයුතු කරගෙන යාමේදී ටීఓ ලගේ ඉංජිනේරු සේවාවල ප්‍රශ්න තියෙනවා. ඇත්ත. එතකොට ඔය සමහර දෙපාර්තමේන්තු වල ආයතනවල වැඩ කටයුතු ප්‍රමාද වෙන එක බලපාලා තිබෙනවා. අපි ඒකට විකල්ප හැටියට සමහර යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. අද කැබිනට් පත්‍රිකාවකුත් ආව ඔබට මතක ඇති ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේ විසඳුමක් හැටියට උපදේශක සේවා වසර 2කට අභිලාෂ කැඳවීමෙන් ගන්න කියලා ප්‍රසම්පාදන ක්‍රියාවලට අනුකූලව ඒක වෙලා තිබෙන්නේ රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීන්ගේ ප්‍රමාණය සමහරට මදි. ඒ නිසා නමුත් අපේ බලාපොරොත්තුවක් තිබුණා මේ සැරේදී. මොකද අපි මේ වසරේදී සාමාන්‍යයෙන් රුපියල් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මේ විදිහට සංවර්ධන මුදල් හැටියට යොදවන්න ඇස්තමේන්තු කරලා තිබෙනවා. ඒක ලොකු අභියෝගයක්. ඒ කටයුතු වලට උනන්දු කරන්න තමයි ජනාධිපතිතුමා සාකච්ඡාව කළේ. දෝෂාරෝපණයක් නොවේ. ප්‍රශ්නගත මේ එන්නතට අදාළව විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයසිසින් ඇතුළු කණ්ඩායම කරපු ඒ පරීක්ෂණයේ වාර්තාව ආවද? මොකද දැන් ඔබතුමා මේ ගිය සතියේ කිව්වා ඒ වාර්තාව ලැබීමට නියමිතයි කියලා. ඒ වගේම මේ NMR එක කරපු අදාළ මේ එන්නත්වල අහඹු පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිත් තියෙනවා. IDH ගේ සහ නුවර ජාතික රෝහලේ කරන ලද පරීක්ෂණ විමර්ශන අවසන් වෙලා තිබෙන්නේ. තවත් රෝහල් කීපයකින් අපිට දත්තොරතුරු ලබා ගන්න ඕන. එනිසා ගිය සතියේ සිකුරාදා වුන් මූලික වාර්තාවක් ලබා දෙන්න නියමිතලා තිබුණත් ඒක ලබා දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. එනිසා තව දවස් කීපයක් ඒකට ගත වේවි. තවමත් NMR එකේ පරීක්ෂණ වාර්තාව ලැබුණේ නැහැ. මහනුවර ජාතික රෝහල සහ මේ අපේක්ෂා රෝහලට බ්‍රැක්කී තෙරපි කියන යන්ත්‍රය ලබා ගැනීම සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙනවා සහ ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒක නමුත් ඒක මේ ප්‍රසම්පාදනයේ අනුමත වෙලා තිබුණා ප්‍රසම්පාදනයේ පරක්කු වෙයි කියලා. ඒකට අනුමත වෙලා තියෙනවද සහ පරක්කු වෙන්න හේතුව සහ බ්‍රැකිතෙරපි වලට තම ප්‍රසම්පාදනය පටන් ගත්තේ නැහැ. බ්‍රැකිතෙරපි යන්ත්‍ර 8ක් ගැනීම සඳහා වන යෝජනාවක් තිබෙනවා. 8ක්ම අවශ්‍යද කියන එක සම්බන්ධයෙන් ඒ කොලෙජ් එකේ සාකච්ඡාවක් තියෙනවා. අපි සාමාන්‍ය ප්‍රමාණයේ යන්ත්‍ර 8ක් පිළිදී ගන්නවාද? එහෙම නැත්නම් ඒ එක් යන්ත්‍රයක් වගේ 3 ගුණයක් පමණ මුදලක් වියදම් කරලා ඇඩ්වාන්ස් යන්ත්‍ර තව 3ක් හෝ 4ක් මිලදී ගන්නවාද කියන සාකච්ඡාවක් තමයි තවම ඒ විද්‍යායතනයේ සහ අදාළ විශේෂඥයන් තුලත් පවතින්නේ. බ්‍රැකිතෙරපි වලට දැන් අපිට මැෂින් දෙකක් පවතිනවා. 8ක් එනවා කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. තාම ඒක ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළා නැහැ. මුදල්මය හේතුවක් මතද? නෑ මුදල් ප්‍රශ්නයක් නැහැ ඒකේ. තියෙන්නේ ඒ අවශ්‍යතාවය ඒ විශේෂඥයන් විසින් අපිට වාර්තා කළ යුතුයි.
මොකද මේක ලොකු මුදලක් අපි වියදම් කරනවා. අවශ්‍යතාවය හරියටම තේරුම් අරගෙන තමයි මේක කරන්නට ඕනේ. අපි තුමා වැලිකන්දේදී මේ පොලිස් අනනොතකා අවසාන ප්‍රශ්නය. ඔව් තව එකක් තියෙනවා. ජාතික ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මේක අනිත් එක ජාතික ප්‍රශ්නයක් පැහැදිලි වුණා. මේ වැලිකන්දේදී පොලිස් අනනොතකා මේ පලාගිය යතුරු පැදිකරුවෙකුට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කළා තියෙනවා. මේකේ මොකක්ද තත්ත්වය? ඔව් මේ පුද්ගලයා අතරගොඩ ගෙනාමේදී සිදුවෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැන්ට පොලිස් විමර්ශන සිදුවමින් පවතිනවා. ඇමතුමා ඒ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ වීඩියෝ වත් මේ වෙලාවේ අන්තර්ජාලයේ පළ වෙනවා. නමුත් අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමේ යාමේදී පොලිසිය මීට වැඩිය පොඩ්ඩක් ඒ කියන්නේ උපාය මාර්ග විදියට කටයුතු කරන්න ඕන සිද්ධියක් තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නේ. මොකද මේ පුද්ගලයා ආයුධය ගේන්න ගිය වෙලාවේ ඉඳන් පොලිස් නිලධාරියා සූදානම් වෙනවා තුවක්කුව ගෙනල්ලා ඕව මර්ධනය කරන්න. නමුත් ඒ මර්ධනය කිරීමේදී ඔහු වීඩියෝ පටේ පැහැදිලිව සඳහන් කරනවා ධනේෂ්යෙන් පල්ලෙහා තමයි වෙඩි තියන්න ඕනේ කියලා. නමුත් අවාසනාවන්ත විදියට ඒ තරුණ ජීවිතය නැති වෙනවා. ඒ වුණාට ඒ පොලිසිය මීට වැඩිය උපක්‍රමශීලී වෙන්න ඕනේ කියන එක තමයි ජනතාව පැත්තෙන් කියන්නේ. මොකද පුරවැසියෙක් ඇවිල්ලා අපරාධකාරයෙක් වෙලා ආයුධයක් අතට ගත්ත පමණින්ම පොලිසිය මේ විදිහට වෙඩි තියලා පුද්ගලයන්ව මර්ධනය කරන්න ගියොත් කසිපු සම්බන්ධ අපරාධකාරයන් පවා වෙඩි තියලා තමයි මර්ධනය කරන්න වෙන්නේ. සමාජයේ වගේ මතයක් තමයි දැන් ගොඩනැගෙමින් පවතින්නේ පොලිසිය රටේ හැමතැනකම මෙවැනි සිදුවීම් සිදු වෙලා නැහැ. මේක විශේෂ සිදුවීමක්. ඉතින් මෙතනදී පොලිසිය පැත්තෙන් අඩුපාඩුවක් වුණාද කියන එක සම්බන්ධව විමර්ශන ජයදරාව වේවි. ඔබ දකින්න ඇති සිදුවීම. ඒ අනුව තමයි මේ කටයුතු සිදු වෙලා තිබෙන්නේ. අපි බලමු තාම පොලිස් විමර්ශන වාර්තාව ලැබිලා නැහැ. මාධ්‍යවේදීන් විදිහට පුතුමා මේ ප්‍රශ්නය අහන්නේ මේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැරගෙනීම සම්බන්ධව චෝදනා ලත් බ්‍රිගේඩිය මේ පුද්ගලයෙක්ට එරන්ද පීරිස් කියන පුද්ගලයාට උසස් වීමක් ලැබිලා තියෙනවා මේ ආණ්ඩුව කාලේ. එතකොට දැන් මේ ජනවාරි මාසයේ තොර ඔබතුමාලා බලය පත්වනස මේ ගෙවන දෙවනි ජනවාරිය. එතකොට දැන් අද මේ අප දැන් මේ 8 වෙනිදාන් පස්සේ පවත්වන පළවෙනි කැබිනට් සාකච්ඡාව. එතකොට ලසන්ත වික්‍රමතුංගගේ ගේ ඝාතන සම්බන්ධිනුත් ප්‍රගතියක් අපි වාර්තා වෙනවා දැක්කේ නැහැ ඔබතුමා භාෂණය. එතකොට තව ජනවාරි කියන්නේ මේ ආණ්ඩුවට මැතිවරණයට පෙර තව ජනවාරි 3යි තියෙන්නේ. එතකොට ඒ තියෙද්දි දැන් මේ සම්බන්ධ පුද්ගලයාට දැන් අධිශෝධනා ගොනු වෙලා තියෙන පුද්ගලයාටත් උසස් වීමක් ලැබෙනවා. එතකොට ලසන්තගේ සිද්ධියෙත් දැන් මේ හිටපු නීතිපතිවරයාගේ පාර්ශවයෙන් ඒ කියන්නේ සිද්ධිය ඒ කියන්නේ සාක්ෂි වසන් කිරීමට අදාළ පුද්ගලයන්ට එරෙහිව තිබුණ නඩුව ඉල්ලාස් කරගන්න කියලා යෝජනාවක් ආවා. ඊට පස්සේ ඒක ජනාධිපතිවරයා මැදිහත්වලා ඒක නැවත මේවා කරගත්තා. එතකොට තව නඩු පවරලත් නැහැ. එතකොට දැන් ගත්තොත් දැන් රටම දන්නවා කවුද කරේ මොකද්ද කරේ කියන එක නම් නොකර දන්නවා. එතකොට දැන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් මේ යහතින් මේ හොඳින් ඉන්නවා. එතකොට එතුමාගේ එතොඳ ආරක්ෂක ලේකම්. එතකොට ඔතනට ඔන්න ඉතින් එයාගෙම තහලා බලන්න පුළුවන් කවුද කරේ කොහොමද කරේ කියලා. එහෙම ප්‍රශ්න ගෙම දැන් සමහර අයියාර ජනාධිපති හිටපු නිසා කියන්න බැරුව හිටියත් දන්නේ නැහැ. එතුමා එහෙම ප්‍රශ්න කිරීමක් කරන්නෙත් නැහැ. එයාත් ඉන්න හොඳට. ඉතින් මේ කොහොමද මෙහෙම උසස් වීම හම්බෙන්නේ සහ ඇයි පරීක්ෂණ වෙන්නේ නැත්තේ? ඒ නිශ්චිත සිදුවීම සම්බන්ධයෙන් මට මේ වෙලාවේ අවබෝධයක් නැහැ කියන්නට බෑ. නමුත් පරීක්ෂණ ඔබ කිව්ව අධිචෝදනා ගොනු කරලා තිබෙනවා සහ කලින් අවස්ථාවකදී මම පැහැදිලි කිරීමක් කළා ඔබට ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී අර පුද්ගලික සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේයි කියන එක. කොහොමවත් අපිට ඕමනාවක් තිබෙන්නේ පරීක්ෂණ කටයුතු ඉක්මනට අවසන් කිරීම. මේ අධිකරණයේ නඩුවක් ගොනු වෙන්නේ නැත්තේ ඇයි තාම? ඒ කියන්නේ සාක්ෂි වශයෙන් කිරීම සම්බන්ධ වෙන තියෙන නඩුව. එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ මොකක්ද? පරීක්ෂණ යන බව මට කියන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා සාමාන්‍ය මම මේක කලිනුත් විටින් විට පැහැදිලි කරලා තිබෙනවා මේ සාක්ෂි විමර්ශනයේදී ගැටලු ගණනාවක් තිබෙනවා. මේවා නිකම්ම සාක්ෂි ඉතුරු කරලා ඝාතකයෝ ගියා නෙමෙයි. ඝාතකයෝ ආණ්ඩු කළා. ඝාතන සිදුවෙච්ච කාලේ හිටපු අය ආයෙත් ආණ්ඩු කළා. ඉතින් ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි සොයා ගැනීමේදී යම් දුෂ්කරතාවකට මුහුණ දෙනවා. ඒක තමයි ඇත්ත. නමුත් ඒ අය ඒක අතහැරලා නැහැ. මේ උසස් වීම ලැබීම සම්බන්ධයෙන් මම කියන්න ඊළඟ සැරේ. කියන්න පුළුවන්. මම ඊළඟ සැරේ කියන්න. අවසාන ප්‍රශ්නය. අවසාන ජාතික ප්‍රශ්නය. ඉරානය සම්බන්ධයෙන් ගනුදෙනු කරන රටවල් වලට ඇමරිකානු ජනාධිපතිවරයා 25ක බද්දක් පනවනයි කියලා තියෙනවා. එතකොට අපිත් ඉරානය සමග විශාල ගනුදෙනු කරනවා. මේ තත්ත්වය කොහොමද ජාතික ආර්ථිකයට මේක බලපෑමක් වෙයි? මේක කොහොමද කළමනාකරණය කරගන්නේ? තවමත් ඒ ගැන අපි තක්සේරුවකට ඇවිල්ලා නැහැ. කොහොමද ඒක තත්ත්වෙ එන්නේ කියලා තාම ප්‍රකාශයටපත් කරා විතරයි. අපි බලමු ඉතින් ලෝකයේ ඒ වගේ දේවල් දැන් ළඟ එල්ල වෙමින් පවතිනවා නේද? සම්බාධක එල්ල වෙනවා, ටැක්ස් වැඩි කරනවා,
ඉතින් ඒවත් එක්ක තමයි ආර්ථිකයක් ඉස්සරහට යන්න වෙන්නේ. ඒ අවස්ථා ආවට පස්සේදී අපි පැදිහත්වීමක් කරන්නම්. මේ ට්‍රම්ප් ජනාධිපතිවරයාම තීරුබදු ඉහළ දැම්මට පස්සේදීත් රජයක් හැටියට මහ බැංකුවම දළ අමාත්‍යාංශ පැදිහත් වුණා. අපි සාපේක්ෂව හොඳ තත්ත්වයක් අත්පත් කරගත්තා. ඒ වගේම තවත් ලෝකයේ රටවල් ගණනාවක් අපිට ආර්ථික දොරටු විවෘත වුණා. ඒවත් එක තමයි යන්න වෙන්නේ. එක කරුණක් මතම පමණක් ආර්ථිකයක් දුවනවා කියලා එකක් නැහැ. මේවත් සැලකිල්ලට ගනිමින් තමයි ආර්ථිකය මෙහෙවන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අද දවසේ දෙමළ